අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා තින්නේ කොහොමද හරියටම බුලට් ජර්නල් එකක් හදාගන්න කියලා. ඉතින් මම මේ පෙන්ලා තියෙන විදිහට මුලින්ම මම මෙතන මුල් පිටුව ලස්සනට හදාගත්තා. ඉතින් මම මේ වීඩියෝ එක පොත හදන වෙලේ වීඩියෝ කළේ නැති හින්දා ඔයාලට පුළුවන් මම මේ පෙන්ලා තියෙන විදිහට රූපවල පොත හදාගන්න. මුලින්ම මම මේ පළවෙනි පිටුව ඒ විදිහට හදාගෙන දෙවෙනි පිටුව කලින් පෙන්වපු විදිහට තුන්වෙනි පිටුව කැලෙන්ඩර් එක හදාගත්තා. ඉතින් මේ කැලෙන්ඩර් එකේ මේ විදිහට මාස 12ම එකට දාලා වටේට රූප ඇලෙවුවා. ඊට පස්සේ මාස 12 පිළිවෙලට ලස්සනට එක මොන හරි රූප අලවලා හදාගත්තා. ඊට පස්සේ ස්ටඩි ට්‍රැකර්, මූඩ් ට්‍රැකර්, ඊට පස්සේ වෙදර් ට්‍රැකර්, ඊට පස්සේ YouTube ට්‍රැකර් කියලා එකක් මම දාගත්තා. මම YouTube වීඩියෝස් දාන හින්දා. ඊට පස්සේ රීඩ් ට්‍රැකර් කියලා දාලා another කියලා තව පිටුවක් ඉතුරු කළා. ඊට පස්සේ පෙබරවාරි මාසෙටත් goals, birthdays දාන්න වෙනම පිටුවක් තියලා අර කලින් කියපු විදිහටම study tracker, mood tracker, weather tracker, YouTube tracker, read tracker අනිත් එක important කියලා දාලා වෙනම පිටුවක් ඉතුරු කරගත්තා. ඊට පස්සේ මං කළේ අනිත් හැම පිටුවම ඒ විදිහට හදාගත්තු එක. ඒ කියන්නේ මාස 12ටම ඒ විදිහට හදාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මම දැන් ආපහු කියන්න මුල ඉඳන් කොහොමද හදාගන්නේ කියලා. මේකට ඔයා පුංචි පොතක් ගන්න. නෝට්බුක් එකක් වෙන්න පුළුවන්, අලුත් අවුරුද්දට වගන්න ඩයරි එකක් වෙන්න පුළුවන්. මොකක් හරි එහෙම පොතක් ගන්න. ඊට පස්සේ අරගෙන ඒකේ පළවෙනි පිටුවේ කියන්නේ ඔයා මුල් පිටුව අරිනකොටම පැත්තෙන් තියෙන පිටුවේ ඔයාට ඩ්‍රීම් ලෙටර් කියලා එකක් අලව ගන්න පුළුවන්. හරිද? ඒකට ඔයා කරන්න ඕනේ ලියුම් කවරයක් වගේ එකක් ලස්සන පාට කොලයකින් හදලා ඒක අලවගෙන ඒක තුළට ඔයාට මේ අවුරුද්දේ අබෑ කරගන්න තියෙන ඒ මොන හරි කියන්නේ ඔයාගේ අර විෂන් බෝඩ් එකකට අපි ඉතුලත් කරන ටික ඒකට දාලා ඒ ලියුමක් විදියට ඒකට දාන්න. ඊට පස්සේ අපි හදාගන්න පළවෙනි පිටුව ලස්සනට හදාගන්න එපා. ඒකට අපිට කරන්න තියෙන්නේ පිටුව මැද්දෙම 1606 කියලා ලස්සනට මම අර කලින් පෙන්නලා තිබු විදියට රූප වලින් හදලා ඒ පළවෙනි පිටුවේ විදිහට හදාගෙන ඊළඟට මම අර කියපු විදිහට මාස 12ෙම ජනවාරි මාසේ කියලා ලියලා ඊළඟ පිටුවේ ඔයාට පුළුවන් ලියා ගන්න goals and birthdays කියලා. මේ තියෙන මම පෙන්නනවා අපව මුල පිටුව. හරිද? ඊට පස්සේ goals and birthdays කියලා ලියලා මම අර කිව්ව study tracker ඒකට ඔයාට ලියා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට මේක හදාගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලත් මගේ YouTube channel එක subscribe කරන්න.